තම්ලයින් එකේ තිබ්බ විදිහට අද අපි බලමු කොහොමද Messenger එකකින් delete කරපු message ආපහු recovery කරගන්න කියලා. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. මේ විදිහට මුලින්ම ඔයාගේ Facebook profile එකට යන්න. ඔයාට මේක කරන්න පුළුවන් ඔයාගේ mobile එකෙන් උනත් කරන්න පුළුවන්. මම මේ විදිහට මගේ PC එකෙන් කරන්නම් දැනට. ඔයාගේ Facebook profile එකට ගිහිල්ලා ඒක යන්න ඔයා setting and privacy වලට. setting and privacy වලට ගියාට පස්සේ මේ විදිහට තියෙනවා setting කියලා. අන්න ඒක click කරගන්න. අන්න ඒක click කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන account center කියලා එකක් තියෙනවා. අන්න ඒකේ account center එකේ මෙතන CMO in account center කියලා තියෙනවා. අන්න ඒක click කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන තියෙනවා your information and permission කියලා. අන්න ඒක ඔයා ක්ලික් කරගන්න මේ විදිහට. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාට මේ විදිහට තියෙනවා download your information කියලා. අන්නේ download your information කියන එකට යන්න. ඊට පස්සේ ඔයාට pop up menu එක මේ විදිහට එනවා. අන්නේ pop up menu එකේ ඔයාට බලා ගන්න පුළුවන් තියෙනවා මෙතන download or transfer information කියලා. අන්න ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට එනවා ඔයාගේ profile එක select කරගන්න. මේ විදිහට මම මගේ Facebook profile එක select කරගන්නම්. ඒක select කරගෙන ඔයා මේ විදිහට next දෙන්න. ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔප්ෂන් දෙකක් ඇවිල්ලා තියෙනවා available information and special type of information කියලා. ඔයා ඒකේ මේ විදිහට special type of information එක ක්ලික් කරගන්න. ඔයාට ඊට පස්සේ මෙතනින් ඔයාට recovery කරගන්න ඕන ටික මේ විදිහට තෝරගන්න පුළුවන්. message, photo, post, video, comment අන්න ඒ වගේ ඕන එකක් ඔයාට මෙතනින් recovery කරගන්න පුළුවන්. මම දැනට ඔයාට example එකක් පෙන්නන්න ඕන හින්දා මෙතන message කියන එක විතරක් select කරලා මම මේ විදිහට next දෙන්නම්. හරි මේ විදිහට next දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අප option දෙකක් තියෙනවා. ඔයාලට මෙතන download to device දෙන්න. download to device දුන්නාට පස්සේ ඊට පස්සේ ඔයාලට මේ විදිහට option එකක් එනවා. මෙතන date range එක තෝරන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය recover කරගන්න ඕනේ message කොච්චර කාලයකද කියලා. මම මේ විදිහට මෙතනින් date range එක ඇතුළට ගිහිල්ලා මෙතනින් last week තියෙනවා, last month තියෙනවා, last 3 month තියෙනවා, last 3 year තියෙනවා. මම මේ විදිහට මෙතන last month කියන එක tick එක දාලා මේ විදිහට save කරගන්න. හරි සේව් කරගත්තට පස්සේ ඔයා මේක පහළට ස්ක්‍රෝල් කරගන්න. පහළට ස්ක්‍රෝල් කරාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ෆයිල් ෆෝමැට් එක තෝරන්න. අන්න ඒක ඔයා මේ විදිහට HTML දෙන්න, JSON දෙන්න නැතුව HTML දුන්නාම ලේසිය ඔයාට එක්ස්ට්‍රැක්ට් කරගෙන ඒක view කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා media quality එක. ඒකේ medium, high, low තියෙන්නේ. ඔයාට යවපු image එකත් එක්ක ගන්න ඕන නම් image quality එකටම ගන්න ඕන නම් මෙතන high දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මෙතන low දාලා save දෙන්න පුළුවන්. high දැම්මොත් ඔයාට process වෙන්න ටික වෙලාවක් යනවා. මම දැන් මේක low දාලා මෙතනින් save දෙන්නම්. create file දුන්නාට පස්සේ ඔයාට ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාගේ ෆයිල් එක මේ විදිහට in progress වෙන ගමන් තියෙන්නේ කියලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මේක process වෙන්න ටික වෙලාවක් යනවා. process වුණාට පස්සේ අපේ Facebook එකට notification එකක් එනවා. අන්න ඒකින්ද ඔයාලා මෙතන process වෙනකම් බලාගෙන ඉන්න ඕන නම් මේක cancel කරලා ඔයාට වෙන වැඩක් කරගන්න පුළුවන්. ඔයාගේ information ටික process වෙනකම්. හරි. මම මේ විදිහට මෙතනින් close කරගන්නම්. මේ විදිහට මම close කරගත්ත පස්සේ ටික වෙලාවකින් බලා ගන්න පුළුවන් ඔයාට මේ විදිහට මෙතන notification එකක් ඇවිල්ලා තියෙනවා the file your request are ready to download කියලා. අන්න ඒක ඔයා click කරගන්න. අන්න ඒක click කරගත්තට පස්සේ direct ඔයාව download and information center එකට යනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන download කියලා තියෙනවා. අන්න ඒක click කරගන්න. ඒක click කරගත්තට පස්සේ මෙතනින් ඔයාගේ account එකේ password එක ඉල්ලනවා. මේ විදිහට ඔයාගේ account එකේ password එක දීලා download කරගන්න. ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන මගේ information එක download වෙන ගමන් තියෙන්නේ. මම මේක download වුණාට පස්සේ මේ විදිහට මම මේක extract කරගන්නම්. ඔයාලට මේක mobile phone එකේ වුණත් ඔයාලා mobile phone වලත් extract කරගන්න පුළුවන් ඕනම file එකක්. මේ විදිහට මම extract කරගෙන ඉවරලා මම මේ file එක open කරගන්නම්. open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා මෙතන main HTML file එක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහළ තියෙනවා start here HTML file කියලා. අන්න ඒක click කරගන්න. click කරගත්තට පස්සේ ඔයාගේ web browser එකෙන් මේ විදිහට ඔයාගේ HTML file එක open වෙනවා. open වුණාට පස්සේ ඔයා මේ විදිහට පහළට scroll කරගන්න. පහළට scroll කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන යටම තියෙනවා your message කියලා. අන්නේ your message කියන එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට delete කරපු message ටික තියෙනවා. මෙන්න මේ විදිහට නමත් එක්කම delete කරපු message එක තියෙනවා. ඒ කියන්නේ ඔයා group එක delete කරත් අන්නේ group එකේ වුණත් තියෙනවා. මම දැන් මේ වීඩියෝ එක කරන්න ඕන හින්දා මම මේ විදිහට group එක message එක delete කරා. මම මේ group එකට ගිහලා පෙන්නනවා. ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට image උත් එක්කම ඒකේ විස්තර තියෙනවා. ඒ වගේම තවත් මේ විදිහට delete කරපු message ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයා try කරලා බලන්න. ඔයාලා හොය හිටපු වීඩියෝ එකක් වෙන්න ඇති. මෙන්න මේක අනිවාර්යෙන්ම ඔයාලට වැදගත් වෙයි. ඒ වගේම මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියනවා ඔයාලගේ Facebook account එකක් hack වුණොත් ඒක කොහොමද ඉක්මනටම recover කරගන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට දැනගන්න share කරන්න. ඒ වගේම මතක ඇතුව අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සියලු දෙනාට සුබ දවසක්. Have a nice day.